වලින් බැට කාපු කී දෙනෙක් ගෙදර වුණාද? රජ්ජුමාලා කොහොමද විඳපු දුක? පොඩි කාලේ ඉඳලා කන මිරිකලා පොඩි කෙල්ලට කන පැලෙන්න ගාන දවස ගානේ ගුටි කාලා දහදුක් විඳගෙන දාසි රජ්ජුමාලා කෙල්ලගේ කොණ්ඩේ දික් වීගෙන එනකොට කෙහෙවල්ලෙන් අල්ලලා පයින් ගහලා කන පුපුරන්න ගහලා වැඩ ඇරන් දාසිය රජ්ජුමාලා කොහොමද කෙල්ලෙක් විඳින දුක? එහෙම දුක් විඳින එක ස්ත්‍රියක් මේ සේරුවිලා නෑ මේ ලංකාවේ නෑ. රජ්ජුමාලා තරම් තිත්ත වුණා. තිත්ත වෙලා කොණ්ඩේ කැපුවා. කෙල්ලෙකුට කොණ්ඩයක් කියන්නේ කොච්චර කෙල්ලෙක්ගේ හිත සතුටු කරවන දෙයක්ද? ආඩම්බර වෙන දෙයක්ද? එපාම වුණා, තිත්තම වුණා. කොණ්ඩේ කැපුවා. ඊට පස්සේ කොච්චර ඒ ගෙහිම් ඒ කාන්තාව නපුරුද කියනවනම් වලල්ලක් හදාගෙන බෙල්ලට වලල්ලෙන් ඇදලා ගහනවා. ඒ කියන්නේ අසාමාන්‍ය මානසික ලෙඩක් වගේ එකක් නේ. එහෙම කෙල්ලෙකුට වද දෙන්නේ. තිත්තම වුණා. කලේ අරගෙන ලිඳට යන විදියට ගිහිල්ලා කලිය ඇතුලේ ලණුවක් දාගෙන බෙල්ලේ වැල්ලා ගන්න පොට හදලා තොණ්ඩු ඇරන් බෙල්ල ගාවට දා ගන්නකොටම දුව රජ්ජුමාලා කිව්වා. ඒ තමයි රජ්ජුමාලාගේ ජීවිතේ දුක දුරු කරවන අමා හඬ. ඇඟ හිරිවැටිලා ගියා. නිවනට ඒ කතා කළේ කවදාවත් ඒ වගේ මිහිරි හඬක් ඇහිලා නැහැ. මතක තියාගන්න කවදා හරි දවසක බුදු සමිඳුගේ හඬ ඇසුණොත් කවදාවත් එහෙම හඬක් ඔයාලා අහලා නැහැ සංසාරේ. ඒ හඬ ආය අහන්න පුළුවන් තැනක් ගැනයි මම මේ කියන්න හදන්නේ. ඒ නිසා හොඳට බණ කතාව අහගන්න. ඉතින් රජ්ජුමාලා බුදු සමිඳු ළඟට පැමිණුණා. දුවෝක තමයි කිව්ව සංසාරය. ආයෙමත් යන්න වෙනවා. කෝකෝය ලණුවකින් හිර කළා ඉවර වෙන එකක් නෙමෙයි කිව්වා. දුවේ පුතේ අම්මේ ඔයාගේ දුක ඔය ලණුව වලින් හිර කරලා ආයෙ නොලැබෙන දෙයක් නෙමෙයි ආයෙ ලැබෙනවා. කෝච්චියේ රෝදෙන් ඔයාගේ දුක වෙන් කරන්න බෑ. ආයෙ ලැබෙනවා. මුහුදට පැනලා මුහුදේ වතුර ටිකෙන් ඔයාගේ දුක ඉවර කරන්න බෑ ආයෙ ලැබෙනවා. ඔයා මේ ආයේ මේ දුක එපා කියලා ඔයා මැරෙන්න ක්‍රමයක් කියන්නකෝ. ආයේ ඔය දුක නොලැබෙන විදියට මැරෙන්න ක්‍රමයක් කියන්නකෝ. කිසිම ක්‍රමයක් නැහැ. ඔය දුක ඉවසා ගන්න බෑ කියලා ඔයා වහකෑව කියන්නකෝ. ඔය වස වලින් ඔයා මැරිලා ගියාට දුක ආයෙ උපද්දවනවා. ඊටත් එහා දුකක් උපද්දවනවා. මැරෙන්න එපා. සියදිවි නසා ගන්න එපා. මේක තමයි සසර කියලා තව තවත් බුදු සමිඳු ළඟට එන්න. තව තවත් බුදු සමිඳුගේ දහම අහන්න. තව තවත් වඳින්න. ඊතර වේවා කියලාම හිතන්න. සංසාරේ නම් තිත්ත කරගන්න මේ සසරක් නම් එපා. ඒ සසර කියලා එක නමක් මිසක පුජ්‍යලයක් නෙවෙයි. මිනිහා හෝ බිරිඳ හෝ දරුවෝ හෝ අසල්වැසියා හෝ තමන්ට වද දෙන යම් චරිතයක් හෝ එයා නෙවෙයි. සසර ඔයාම කරපු කර්මයේ අම්මා විදිහට වෙස්මාරු කරගෙන එනවා. ඔයාම කරපු කර්මයේ තාත්තා විදිහට වෙස්මාරු කරගෙන එනවා. ඔයාම කරපු කර්මයේ දරුවෝ විදිහට වෙස්මාරු කරගෙන එනවා. ඔයාම කරපු කර්මයේ පෙන්වතා විදිහට වෙස්මාරු කරගෙන එනවා. පින්වතිය විදියට වෙස්මාරු කරගෙන එනවා. ඔයාම කරපු කර්මය ස්වාමියා විදියට වෙස්මාරු කරගෙන එනවා. ඔයාම කරපු කර්මය බිරිඳ විදියට වෙස්මාරු කරගෙන එනවා. ඔයාම කරපු කර්මය වැඩ කරන තැන චරිත විදියට වෙස්මාරු කරගෙන එනවා. ඉතින් කොහෙන්ද පැනලා යන්නේ? නිරේ උපන් නිරිසතාට උල් වලින් අනින යමපල්ලෝ එයාගේ කර්මයේ විසින්ම පහළ වෙලා. ඒ යමපල්ලා පහළ වෙන්නේ එයාගේ කර්මයට. එයාගේ මස් ඇද කන ගිජු ලිහිනෝ
එයාගේ කර්මයටයි ගිජුලිනියා පහළ වෙන්නේ. ඉතින් ඒ වගේ එකක්. ඒ නිසා මම සංසාරේ කොච්චර විඳවන ආත්ම භාවයක් හදාගෙනද තියෙන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කිසිම දුකක් බුදු සමිඳුට නැහැ. මේ ලෝකේ බුදු සමිඳුට දුක කියන එක නැති කෙනා තමයි බුදු සමිඳු. රාගය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. රූපය ගත්තත් දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු දෙවියන් ළඟත් බැබලෙන, බඹුන් ළඟත් බැබලෙන තුන් ලෝකෙම අග්‍ර රූපයක් මගේ බුදු සමිඳුට තිබුණේ. ඒ රූපේ නලල් තලයයි මේ සෑගැබ තුල වැඩ සිටින්නේ. බුදු සමිඳුගේ කටහඬ දෙවියන්ගේ කටහඬට වඩා, බඹුන්ගේ කටහඬට වඩා, මිනිසුන්ගේ කටහඬට වඩා ඊතරම් සුන්දරයි. මේ ලෝකේ කටහඬින් අගතැන්පත් බුදු සමිඳු. ප්‍රඥාවෙන් අගතැන්පත්, සීලෙන් අගතැන්පත්, ගමනෙන් අගතැන්පත්, සැපෙන් අගතැන්පත්. මගේ බුදු සමිඳුට මොකද්ද අඩු කියලා කියන්නකෝ. බුදුරජාණන් වහන්සේට කුමකින්වත් අඩුවක් නැහැ. ඒ හිත අමා නිවනෙන් සැනසෙලා තියෙන්නේ. බුදු සමිඳුට වඳින අයට බුදු සමිඳුන්ගෙන් ලැබෙන්නේ නිවනයි. මොකද බුදු සමිඳු ළඟ වෛරය නැහැ, තරහ නැහැ, රාගය නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් රාගයක් ලැබෙන්නේ නැහැ, ද්වේෂයක් ලැබෙන්නේ නැහැ, මෝහයක් ලැබෙන්නේ නැහැ, දුකක් ලැබෙන්නේ නැහැ. බුදු සමිඳුකින් ලැබෙන්නේ අපිට නිවන, සැනසෙල්ල, ශාන්තිය, ඊතර වීම. Tamanda තියෙන දේ නේද පින්වතුනි අනිත් අයට දෙන්නේ? නැති දෙයක් කොහොමද දෙන්නේ? බුදු සමිඳු ළඟ තමයි සීලය තියෙන්නේ. බුදු සමිඳු ළඟ තමයි සමාධිය තියෙන්නේ.